ඉතින් hello guys කොහොමද අපි DC Talks ඉතින් අපි අද කතා කරමු Zack Snyder පිස්සෙක්ද කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ කට්ටිය මේක මම දන්නේ කොහොම බාරගන්නේද කියලා බට් මම කතා කරන්නේ ඇත්ත පැත්ත. ඉතින් Zack Snyder කියන්නේ සුපිරිම චරිතයක්. ඒක ඩිරෙක්ටර් නතින්ද අපි හැම දෙකම දැකලා තියෙනවා all DC EU එක build up කරද්දී. නමුත් Zack Snyder ගේ සිනමාව මෑත කාලේදී අපි දැක්කොත් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඒක අපි Netflix වලින් දැකලා තියෙනවා. නමුත් ඇයි සැක්ව ඉල්ලන්න එක හේතුවක් තිනවා ගොඩක් ෆෑන්ස්ලා හේතුව තමයි Zack Snyder කියනවා එයා Justice League part 1 part 2 සහ part 3 කියන චිත්‍රපටයේ ත්‍රිත්වයක් නිර්මාණය කරන්න හිටියා කියලා. ඒක එයාලට එකල වොන් බ්‍රදර්ස්ලා කරගන්න දුන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒකත් එක තමයි මේ release the Snyder cut. එතකොට ඉතින් එහාට ගියාට පස්සේ මේ release the Snyderverse, එතකොට restore the Snyderverse ඔය වගේ campaigns පටන් ගන්න Zack Snyder කියන මිනිස්සයා කැරලියට එන්නේ. ඉතින් මේ Zack Snyder කියන character එක ඇත්තටම වැඩෙක්ද? සරලවම කිව්වොත් ඔව් Zack කියන්නේ වැඩෙක්. මොකද Zack එක ඔප්පු කරලා තියෙනවා Man of Tomorrow, BVS, Zack Snyder Justice League වගේ නිර්මාණ වලින්. ඉතින් මේ වෙද්දි Zack Snyder new DC එකට ඕනේද? එහෙම නැත්නම් Zack Snyder ගේ පරණ universe එකෙන් ඕනේද? අන්න ඒකෙදි නම් මම එකඟ වෙන්නේ නෑ ආයි පරණ universe එකක් මේක ASCII ගෙනලා ගහන්න ඕනි ආයි මේක කලවම් මැල්ලුමක් කරන්න ඕනි කියන දේ. නමුත් Zack Snyder ගේ තිබ්බ vision එකක්, Zack Snyder ගේ තිබ්බ art එකක්. අන්න ඒක වෙනම ඒ කියන්නේ අපි ගත්තොත් S-World නිර්මාණයක් විදිහට හරි එනවා නම් දැන් Netflix එකතු වෙලා ඉන්නවා Netflix එක හරි ඒක එනවා නම් ඇත්තටම මම ෆෑන් කෙනෙක් විදිහට පවුත් කරගව කැමති. ඉතින් අර මුලින්ම කිව්වා වගේ new DCU එක මැද එකපාරටම Snyder ගේ universe එක දානවට වඩා මම කැමති ඒක නිකන් multiverse project එකකින් වගේ Crisis on Infinite Earth project එකකින් වගේ Zack universe එක එනවා නම් new DC එක ඇතුළට. ඉතින් Zack Snyder කියන්නේ ඇත්තටම ආයෙත් කියනවා වැඩෙක්. එයා හොඳ නිර්මාණ කරලා තියෙනවා. ඒ අතර තියෙන නිර්මාණයක් තමයි Watchmen නිර්මාණය. ඉතින් ඒක විශිෂ්ට නිර්මාණයක්. ඒ කියන්නේ නෝලන්ට අනුව අදන මේ අනාගතේ ඉන්න නිර්මාණයක්. ඉතින් ඒ හැම දෙයත් එක්කම Zack Snyder කියන්නේ වැඩෙක්. හැබැයි මේ වෙලාවේ Zack Snyder තමන්ගේ all DCU එක ගේන්න කැම්පේන් එකක් කරනවා නම් එහෙම නැත්නම් ඒක ගේන Netflix බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ෆෑන්ස්ලා විදිහට හොඳයි. හැබැයි ඒක new DC එකත් එක්ක කනෙක්ට් වුණොත් මම නම් පෞද්ගලිකව හිතනවා DC dead way කියලා. හැබැයි මේ වෙද්දී ජේම්ස් ගන් එක්ක new DC එක සක්සස් ඉස්සරහට යනවා. ඒ හැම දෙයත් එක්ක අපි බලමු. මොකද අපි දන්න දෙයක් තමයි ජේම්ස් ගන් සහ Zack Snyder කියන එකට සිනමාවට පාතල බොබ දෙන්නේ. අපි දන්න Dawn of the Dead වගේ චිත්‍රපටි කරා. ඉතින් ඒ දෙන්නට ආයිත් එකතු වෙලා වැඩ කරන්න අපි අමුතුවෙන් ගන්නන්න ඕනේ නැහැ. මොකද ඒ දෙන්නා යාළුවෝ. ඉතින් අපි බලමු Zack Snyder කොහොම තමන්ගේ ඉතිරි අනාගත සිනමා අනාගතයේ DC හෝ වේවා මොන බ්‍රදර්ස් වෙන නිර්මාණයක් හෝ වේවා ඒද කියලා. එහෙනම් මේ තමයි part 1 part 2 එකෙන් අපි හමු වෙමු Zack Snyder සහ Man of Steel ජරාවක්ද කියලා.